channel එකට ඔයාලා සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. වීඩියෝ එක තමයි මධ්‍යහ්න වෙලාවේ අපේ ගෙවත්ත පරිසරයේ තියෙන ලස්සනකම. ගොඩාක් දුරට අවුව සැරණෑ යාළුවනේ. අවුව ටිකක් අඩුයි අද ගොඩක්. වැස්සකුත් එනවා. එහෙම තමයි. ඉතින් තොරතුරු ටික ඔන්න බලන්න යාළුවනේ. අපේ ගෙදර වත්තේ මධ්‍යහ්නයට තියෙන විදිහ. මං කිව්වා වගේ අද අවුව වැඩි පායලා නෑ. මේ තින්නේ අර මම ෂෝට් වීඩියෝ එකක් දැම්මම ගුරුව ගාව. අර ඉතින් පේන්නේ කොස් වෙසක් කුඩම් මාර විදියට මාර ඇඟට සිස්ලසක් දෙනවනේ යාළුවනේ. තාත්තගේ බුලත් වැලමේ අඹ ගහකුත් තියෙනවා. ඒක නම් පී දෙන්නේ මේ කපේදී. මම ඔයාලගෙන් දෙයක් අහන්නම්. අඹ ගස් පී දෙන්නේ නැති හේතුව මට කියන්නකෝ. හේතුව කියලා ඒකට අවශ්‍ය කරන බෙහෙතක් මොකක් හරි තියෙනවා නම් කියන්නකෝ. පාතරා කුක්කු යාළුවනේ. අපි කියන්නේ මේ පැත්තේ කියන්නේ පාතරා කුක්කු කියලා. සමහර පළාත්වල කැරොන් කොක්කුත් කියලා කියනවා. කොක්කු දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. අපේ අම්මා ඉතින් මේ පස්කණ්ඩියේ හිටවල තියෙන්නේ පාතරා කොක්කු 10ක් 20ක් විතර හැදුනට පස්සේ කල්ලා ඉතින් අපි කනවා. රාම ලොකු මල් ගහක් තියෙනවා. දම්පාට මල තියෙනවා. මෙන්න මේ මලේ නම දන්නව නම් කෙනෙක් කියන්නකෝ. තෝරියන් වගාව කොහෙවත් යන්න විදියක් නැහැ යාළුවනේ. නැත්තම් මේ පැත්තේ අපි ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කේනේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ලස්සන ස්ථාන තියෙනවා බලන්න. පන්සල්, දියඇලි, ගංගා, කඳු එහෙම තියෙනවා. අපේ මහත්තයා මට තනියෙන් යන්න දෙන්නේ නැහැ නේද. එයාලා නිවාඩුවක් හම්බ වෙන්න ඕනේ කොහේ හරි. ඉතින් කඩේකට හරි යන්න එයා පොලේ හරි යන්න එයාට නිවාඩුවක් හම්බ වෙන්න ඕනේ. තවව දැම්ම වේලෙන්න කෑලි මිනිස් නම් ගෙදර හදාගත්ත හැකි බෙන්ඩරෙන් කොටලා මිනිස් කුඩු හදාගන්න නම් ඉතින් යන්න ඕනි මෝලකට. මේ අපේ තාත්තාගේ ගොටුකොළ පාත්තිය. ගොටුකොළ පාත්තියේ තනින් කහලක් තියෙනවා. කහ පැල. මේ අදට වීඩියෝ එක ඉවරයි. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඔයාලට බුදු සරණයි.